Hello, my dear students. I'm your English sir Sudashana Kumarage. ජනහද TV රූපවාහිනී channel එක වගේම success online English ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. ඔන්න ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ගමින් ගමට ඉංග්‍රීසි භාෂා පුහුණු ව්‍යාපෘතිය ඒ ප්‍රදේශවල තියෙන පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් online class එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp video මෙන්න මේ ක්‍රමයට WhatsApp video හරහා ඉගෙන ගන්න පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොම හරි විභාග ප්‍රශ්න පත්‍ර පිළිබඳ පන්ති මට්ටමින් වෙනම ඉගෙනගෙන දැනුම් වැඩි කරගෙන ලකුණු වැඩි කරගන්න පුළුවන් වෙන වැඩසටහන තමයි මේ. ඉතින් දැන් මේ කතා කරන්නේ grade 2 දෙක ශ්‍රේණියේ ක්‍රියාකාරකම් පාදක activity based oral English වැඩසටහනේ activity book එකේ ආශ්‍රිතව අපි grade 2 වලට හදලා තියෙන paper එක වචන වාක්‍ය රටා ලියන්න කියවන කතා කරන පුරුදු වෙන පාඩම. දුවේ පුතේ ඔන්න ඔබට පුළුවන් grade 2 ආදරණීය දරුවන්ට මෙන්න මේකට සම්බන්ධ වෙලා විභාගයට ප්‍රශ්න හැදෙන හැටි සහ භාෂාව දැනුම ලිවීම කියීම කතා කිරීම දැනුම් දියුණු කරගන්න. හොඳයි. මේ බලන්න පින්තූර තියෙනවා පින්තූර 6ක්. There are 6 pictures with colors. Colors දීලා තියෙනවා. Black board. මේ board එක black color. ඒ නිසා black board කියනවා නේ. හොඳයි. එhmenan ඔන්න කළු පාටින් පාට කරන්න. ඊට පස්සේ මේ වචනේ කියන්න පුළුවන් වෙන්න ඕන ඔබට black board කියලා. කළු ලෑල්ල. දෙවෙනි වචනය. ඔබට කියන්න පුළුවන් වෙන්න ඕන brown table. brown color table එකක් මේක. ගුරු පාටින් පාට කරන්න. brown table කියලා කියන්නේ. පුටුව. pink chair. රෝස පුටුව. රෝස පාට පුටුවක්. yellow duster. duster එක පාට කරන්න ඕන yellow color වලින් කහ පාටි. blue desk. desk එක නිල් පාටයි. blue desk. නිල් desk එක. green dustbin. dustbin එක මොන පාටද? green color. කොළ පාටයි. මෙන්න මේ විදිහට පාට කරලා මේ වගේ පාට කියන්න පුළුවන් වෙන්න ඕන ඔබට. ඊළඟට ඔන්න කලරින් ලෙසන් එකකින් යනවා ලිස්නින් ලෙසන් එකට. ලිස්නින් වල මම කියනකොට ඔබට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ අකුර ටයිප් කරන්න. අකුර ලියන්න. එහෙම නැත්නම් අකුර හිස්තැන් පුරවන්න. බලමු කොහොමද කරන්න කියලා. ලියන ගමන් ඔබත් මේ වචන හිස්තැන් පුරවන්න. right අපි BLACK black board 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 ඔන්න විදිහට ලියලා ඒ වචනේ කියවන්න මතක තියාගන්න. black board. brown 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 table. brown table. pink 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 chair. pink chair. yellow 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 yellow. yellow duster. dust DUSTER duster. yellow duster. blue 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 desk DESK blue desk කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. green 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 dustbin bin BIN green dustbin. ඔන්න listening සමග ඔයා හිස්තැන් පෙරවන්න නැති මීට ඉස්සෙල්ලා පුරවලා තියෙනවා නම් මගේ පන්ති වලට එන අය පාඨමාලාවට එන අය මේ පේපර් එක කලින් අරගෙන ඔබ හිස්තැන් පුරවලා තියෙනවා නම් හරි වැරදි දාගන්න එපා. මම බලනවා. ඒ නිසා ඔයාලා ලකුණු කරගන්න, නිවැරදි කරගන්න, ලකුණු 100 ගන්න try කරන්න. වැරදිලා තිබ්බොත් නිවැරදි කරගෙන තියාගන්න. මම දාගෙන right marks දාගෙන යන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් online කරන අයටත් ඒ වගේම WhatsApp හරහා ඉගෙන ගන්න අයටත් අපි මේ විදිහට correct කරලා දෙනවා. ඊළඟට ලිස්නිං වලින් අපි යනවා රීඩිං ස්කිල් එක දියුණු කරගන්න. කියවීමේ කුසලතාවය දියුණු කරගන්න. අපි බලමු මෙන්න මේවා කියවන්න බැරි අය ඉන්නවා නම් කියවන හැටි බලාගෙන ඔබට පුළුවන් මේ වචන කියවන්න පුරුදු වෙන්න. black board කළු ලෑල්ල. brown table ගුරු මේසේ. pink chair රෝස පුටු. yellow duster කහ පාට මකනේ. blue desk නිල් පාට desk එක. green dustbin කොළ පාට dustbin එක කුණු භාජනය. ඔන්න දැන් reading skill එක දියුණු කරගන්නවා. ඊට පස්සේ අපි writing skill එක දියුණු කරගන්න මේ වචන හුරු වෙන්න, අකුරු හුරු වෙන්න තනියම මෙන්න මේ ලියලා තියෙන වචනේ උඩ ලා පාටින් තියෙන වචනේ උඩ ලියලා යටිනුත් එකක් ලියන්න. black board brown table pink chair yellow duster blue desk green dustbin ඔන්න විදිහට ලියන්න. ඊට පස්සේ දැන් ඔන්න මේ
ටියුට් එක දැන් ඔබ දන්නවා මේ 2 වසරේ ආදරණීය දරුවෝ ඔයාලා දන්නවා මේ පිටුවක් තියෙනවා පාට කරන්න තියෙනවා එච්චරයි. හැබැයි අපි එතනින් එහාට ගිහිල්ලා සක්සස් ඔන්ලයින් මේ සක්සස් ඉංග්‍රීසි පාඨමාලාවේදී අපි මොකද කරන්නේ කතා කරන්න පුරුදු වෙනවා. is this වාක්‍ය රටාව is this a black color board මේක කළු පාට ලෑල්ලක්ද? yes this is a black color board. is this a brown color table මේක ගුරු පාට මේසයක්ද? yes this is a brown color table. ඔව් මේක ගුරු පාට මේසයක්. මෙන්න මේ ප්‍රශ්නේ අහන හැටි උත්තර දෙන හැටි යාළුවන්ගෙන් අහලා පුරුදු වෙන්න. දැන් ඔබ පාට කරාට පස්සේ පන්තියට ඉස්කෝලේට අරන් ගිහිල්ලා මේ මේසෙ උඩ ඇඟිල්ල තියලා මේක ගුරු පාට මේසයක්ද කියලා අහනකොට ඔව් ඔව් ගුරු පාට මේසයක් කියලා කියන්න පුරුදු වෙන්න ඕන. යාළුවන්ගෙන් අම්මලා තාත්තලාගෙන් අයියලා අක්කලාගෙන් නංගිලා මල්ලාගෙන් අහන්න. is this a pink color chair? මේක රෝස පාට පුටුවක්ද? yes this is a pink color chair. ඔන ඔය විදියට මේක කියලා තියෙනවා නේද? මේ ආකාරයට පින්තූර උඩ ඇඟිල්ල තබා ගුරුවරයා සමග නිවස සමාජිකයෙක් සමග යාළුවන් සමග ප්‍රශ්න අසමින් පිළිතුරු දීමට පුහුණු වෙන්න. right? හොඳයි. ඉතින් රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට හරිම ක්‍රමවේදයට ඔබට උගන්වන ඒ වගේම පෙර පාසල් ඩිප්ලෝමා පාඨමාලාව හදාරලා සහතික අරගෙන පුංචි දරුවෝ වෙනුවෙන්ම කාලේ කැප කරලා හොඳ අත්දැකීමක් අවුරුදු 35ක විතර ලබාගෙන මම ඔබ සමග එකතු වෙන්නේ ආදරණීය අම්මේ තාත්තේ මේ දරුවෝ ටික පුරළම අවදි සහ 1 2 3 වසර හදාගත්තොත් ඉංග්‍රීසි භාෂාව අන්න ඉහළ පන්ති වලට යනකොට තනියම උනත් කරගෙන යනවා. ඉතින් එකතු වෙන්න සක්සස් සමග නම පාසල පන්තිය WhatsApp අංකය එවපු නැති අය එවලා අදාළ ගෲප් එකකට සම්බන්ධ වෙලා පාඨමාලාවකට සම්බන්ධ වෙන්න. බොහොම ස්තුතියි මම ඉංග්‍රීසි සුදර්ශන කුමාරගේ.